හරි ඉස්සෙල්ලා එක වර්ගයයි තියෙන්නේ මේක විතරයි තියෙන්නේ. ඔව් ඔබ අහුව ක්‍රමවේදය. ඔබ අහපු හරි වැදගත් ප්‍රශ්නයක්. රොයල් පාක් මර්ඩර් එකේ දුන්නනේ ජජ්මන්ට් එක සුප්‍රීම කෝට් එකෙන්. එතනත් සිද්ධ වුණේ ජනාධිපති සමාව භාවිතා කරපු විදිය වරදක් තිබුණානේ. ඒකනේ එක වෙනස් වෙන්නේ. ඒකෙදිම ඒගොල්ලෝ කියනවා මේ සුප්‍රීම කෝට් එකෙන් කියනවා කරුණා කළා මේ ජනාධිපතිවරයාගේ සමාව දීමේ බලය කියන එක අර හිතුමතේට පාවිච්චි කරන්න බෑ. ඒක පාවිච්චි කරන අවශ්‍ය කොන්සිස්ටන්ට් ක්‍රමවේදයක් හදන්න. එහෙම එකක් නැතුව මේක කරන්න බෑ කියලා නීතිපතිවරයාට උපදෙස් දෙයක් දෙනවා රොයල් පාක් මර්ඩර් එකේ තීන්දුව අවස්ථාවේ. ඒක මේ දක්වා කිසිදු ආණ්ඩුවකින් හැදුනේ නැහැ. නමුත් ඒ ජජ්මන්ට් එක අරගෙන මම දැන් කමිටුවක් කැබිනට්ුවේ අනුමැතිය ඇතුව අප්‍රූව් කරලා තියෙනවා මේ සෙන්ටන්ස් රිවිෂන් වලදී සෙන්ටන්ස් රිමිට් කියන්නේ අඩු කරන්නේ කොහොමද සහ ජනාධිපතිවරයා තමන්ගේ අභිමතය පාවිච්චි කළ යුත්තේ කොයි ආකාරයකද මාර්ගෝපදේශන කීපයක්. ඒ හරහා ඒක ආවහන් පස්සේ ජනාධිපති සමාව දීමත් විධිමත් ක්‍රමවේදයකට අනුව කරන්න හැකියාව තියෙනවා. ඒකම තමයි සුප්‍රීම කෝට් එක රොයල් පාක් මර්ඩර් එකේදීත් කිව්වේ. ඒක වෙලා තිබුණේ නැහැ. දැන් අපේ රාජ්‍යයේ මාස 6ක් නෑ. නමුත් ඒක දැන් ඒක වැඩියට අත ගහලා තියෙනවා.